ආයිබෝවන් කියලා අදත් මම මගේ channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අද මම වෙනස් විදිහේ මුං ඇට කරියක් හදන්නයි යන්නේ. සමහර විට ඔයාලා මේක දන්නවත් ඇති. ඒත් අපි බලමු හදන්නේ කොහොමද කියලා. මම මුලින්ම මේ මුං ඇට ටික හොඳින් සෝදලා වේලගත්තා. අපි ඊළඟට බලමු මොකද්ද කරන්න කියලා. මෙන්න මේ ආකාරයට මම මුං ඇට ටික රම්මන් පැහැවෙනකම් බැදගත්තා. මම බැදගත්ත මුං ඇට ටික මෙන්න මේ වගේ පියලි කරගත්තා. මුං ඇට කරිය උයන්න ඕන ඊය කිරි ටිකක් ඉස්සෙල්ලා මිරික ගත්තා. මිටි කිරි ටික අරන් තියාගත්තා. දැන් අපි මම කොටා ගත්තන් ඉස්සෙල්ලා මේ මුං ඇට ඒ ටිකක් එකතු කරගන්නවා. උයා ගන්න. මට ඇති ගන්නට මම එකතු කරගත්තා. ඊට පස්සේ ඒකට රම්පේ කරපිංච අම්ලි සුදු ලුණු උළුහාල් දැම්මා. ඒ වගේම බැදපු 3-5 කුඩු මිරිස් කුඩු ඒකට දා ගන්නවා. ලුණු කුඩුත් එකතු කර ගන්නවා. මේක උයා ගන්නවා දැන්. ඕන්න මම දැන් හිඳුනට පස්සේ දිය කිරි ටික මිටි කිරි ටිකත් එකතු කරගත්තා. හොඳට හැඳි ගා ගන්න ඕනේ නැත්තම් පතුල අල්ලනවා. ඕන්න ඉතින් මුං ඇට කරිය මම හදලා ඉවරයි. මිටි කිරි දාලා හිඳවගත්ත අවශ්‍ය ප්‍රමාණයට හොදි. ඔයාලත් කැමති නම් මේක ටෙම්පරාදු කරගන්න පුළුවන්. අබෑටි ටිකක් දාලා මිරිස් කඩලකුත් ඒකට එකතු කරගෙන ටෙම්පරාදු කරගන්න පුළුවන්. මම තෙල් එච්චර කන්න නැති නිසා මම ටෙම්පරාදු කරේ නැහැ. මේක හරිම රසයි සුවඳයි. ඔයාලත් හදලා කාලා බලන්න.